ආයුබෝවන් අදත් අපි එකතු වෙලා ඉන්නේ 10 ස්වීට්ස් ඔයගලන්ට අරන්ගෙන අද අපේ පස්වෙනි එපිසෝඩ් එක. මම සඳරු. මම සමදිත. ඉතින් කොහොමද? හොඳයි. ටැරිෆ් කතන්දර පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. අපි කලින් සති දෙකේම කතා කරා, එපිසෝඩ් දෙකේම කතා කරා ටැරිෆ් ගැන. මේ ඔයගොල්ලන්ට ටැරිෆ් ගැන තව විස්තර දැනන්න ඕන නම් ගිහිල්ලා පරණ එපිසෝඩ් ටික බලන්න. අද අපි කතා කරන්නේ පොඩි වෙනස් ගැන. පොඩි ජෙනරල් කතාවක්. දැන් ගොඩක්ට ඉතින් ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ අපිත් පොඩ්ඩක් ටච් කරා අපේ මතක තුන්වෙනි එපිසෝඩ් එකේදී මේ අර දැන් ඇමරිකාව ගත්තොත් එහෙම ඇමරිකාව ඇතුළු වෙස්ටර්න් වර්ල්ඩ් එකේ ස්ටාර්ට්අප්ස් වලට මෙච්චර ෆෝකස් එකක් තියෙන්නයි. ඒ කියන්නේ සමහරව අහනවානේ මේ ලංකාවේ ඇප්ස් නැත්තේ, ලංකාවේ මේ Uber වගේ වෙන්නේ නැත්තේ, Uber වගේ Netflix වගේ වෙන්නේ නැත්තේ. ඒවා වෙන්නේ නැත්තේ කියලා අහනකොට මේ ඒවා වෙන්නේ නැහැම නෙමෙයි. කියන්නේ පොඩි මට්ටමින් අපේ ස්කේල් එකකින් දේවල් වෙනවා. හැබැයි අඩුයි. ඒ කියන්නේ සෑහෙන්නම අඩුයි අපි කම්පැරටිව්ලි ගත්තාම ගොඩක් වෙස්ටර්න් රටවල් එක්ක බලනකොට. ඒකට මේ ඇයි එහෙම මේ රීජන් එකේ සහ මේ රටවල් වල ගොඩක් වෙලාවට ලංකාවේ වගේ එහෙම වෙලා තියෙන කෙනෙක් ගැන පොඩ්ඩක් ටච් කරන්න. ඇත්තටම දැන් මෙතන මේ ස්ටාර්ට්අප්ස් ගැන කතා කරනකොට ඊළඟ දේ තමයි VC ෆන්ඩ්ස් කියන වෙන්චර් කැපිටල් ෆන්ඩ්ස් කියන. මේ ඔක්කොම හයි රිස්ක් ඉන්වෙස්ට්මන්ට්ස්. මේ ඇමරිකාව වගේ රටක් ඒ විශේෂයෙන්ම ඇමරිකාව. මේ හයි රිස්ක් ඉන්වෙස්ට්මන්ට්ස් වලට සෑහෙන්න මේ ලොකු තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? ලොකු උනන්දුවක් තියෙනවා. ලොකු ෆෝකස් එකක් තියෙනවා. මේ විශේෂයෙන්ම මේ ඇමරිකාවේ 50% ජනගහනයේ සම්පූර්ණ පොපියුලේෂන් එකේ 55% විතර ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා. මම හිතන්නේ ලංකාවේ නැහැ එච්චර ලොකු මේ පර්සන්ටේජ් එකක්. මම හිතන්නේ ඉන්නේ දැනට ඉන්නේ 120කට කිට් වෙන ප්‍රමාණයක් තමයි ඉන්නේ මේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා. එතකොට මේ ස්ටොක් මාකට් එකක් කියන්නේ අර හයි රිස්ක් මාකට් එකක්. ඒක අපිට හරියටම කියන්න බෑ අද වෙනකොට හෙට වෙනකොට මේ කම්පැනි එකේ ෂෙයා ප්‍රයිස් එක මෙච්චර ගානකින් වැඩි වෙනවා මෙච්චර ගානකින් අඩු වෙනවා එහෙම කියන්න බෑ. සමහරවිට හෙට වෙනකොට දැන් තියෙන ප්‍රමාණය වගේ 150ක් වැඩි වෙන්න පුළුවන්. සමහරවිට හෙට වෙනකොට ඊටත් වඩා අඩු වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේම තමයි මේ ස්ටාර්ට්අප්ස් කියන්නේ. අපි දකින ස්ටාර්ට්අප්ස් වලින් 90ක් විතර මේ ඇත්තටම ෆේල් වෙනවා. ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකක් කියන්නේ ඇත්තටම ස්ටාර්ට්අප් එක කියන්නේ මොකක්ද? මොකක්ද ස්ටාර්ට්අප් එක කියන්නේ? කොහොමද ඒක පැහැදිලි කරන්නේ? ඒක ඇත්තටම අර growth එක කියන දේ ફોකස් කරගෙන පටන් ගන්න පොඩි කම්පැනි එකක්. ඒ කියන්නේ ඒක අර කෝපරේට් ස්ට්‍රක්චර් එකක් ඇතුලේ නැතුව ගොඩක් අර කොහොමද කියන්නේ? ඒ කියන්නේ ස්ටාර්ට්අප් එක කියන්නේ ඔය ස්ටාර්ට්අප් කියන වචනේ මම හිතන්නේ මේ ටිකක් මෑත කාලේදී ආපු එකක් තමයි. ඒ කියන්නේ ඒකට හරි ඩෙෆිනිෂන් එකක් තිබ්බේ නැහැ මේ ළඟක් වෙනකම්. ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකක් කොහොමද ස්මෝල් බිස්නස් එකකින් වෙනස් වෙන්නේ කියන එක කතා කරොත් ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකක් ගත්තාම අනිවාර්යයෙන්ම ස්මෝල් බිස්නස් එකක් ඒ වගේ අර පොඩි පිරිසක්. ඒ කියන්නේ අපි දන්න ලොකු ලෙගසි කර්මාන්ත ට්‍රැඩිෂනල් කර්මාන්ත වලින් වෙනස් වෙන්නේ ස්ටාර්ට්අප් එකක්. ඒක පොඩි පිරිසක් හරි පොඩක් ඉන්ක්ලූසිව් විදියට කරන වැඩක්. ඒකට එතන තියෙන වැදගත්ම අර නිකන් වෙන් කරන්න පුළුවන් දේ තමයි ස්ටාර්ට්අප් එකක වගේ growth එක. ඒ කියන්නේ අද තියෙන තත්ත්වයට ඒ කියන්නේ අද තියෙන මොකක් හරි බිස්නස් මොඩල් එකකට හරි අද තියෙන මොකක් හරි ට්‍රෙන්ඩ් එකකට නෙමෙයි ස්ටාර්ට්අප් එකක් ට්‍රීට් කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන්නේ මොකක් හරි අයිඩියා එකක් නැත්නම් ප්‍රොඩක්ට් එකක්. ඒකට ඒ කියන්නේ අද ඒකට දැන් හිතන්න මම මොකක් හරි අලුතෙන් ප්‍රොඩක්ට් එකක් පටන් ගන්නවා. ඇප් එකක් හරි සර්විස් එකක් හරි මොකක් හරි පටන් ගන්නවා. එතකොට ඒකට ෆන් කරගන්න. ඒක හදන්න මට සල්ලි නැහැ. එතකොට ඒවට තමයි අපි ෆන්ඩින් ගැන වෙනම දවසක් කතා කරමු. සීඩ් රවුන්ඩ් ෆන්ඩ්ස් කියන මොනවද ඒ කියන්නේ ඒ වගේ. එතකොට මම ගිහිල්ලා ඔයාට මම පිච් කරනවා. මට මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. මම ඉන්වෙස්ටර් කෙනෙක් ඔයා තමයි ඔයා ඉන්වෙස්ටර් කෙනෙක්. ඔයා තමයි ඉන්වෙන්ටර්. ඔව් මම ඉන්වෙන්ටර් ඔයා ඉන්වෙස්ටර් කෙනෙක්. එතකොට ඔයා සමහරකට මීට කලින් මේ වගේ වැඩවලට සල්ලි දාලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මම ඇවිල්ලා ඔයාට පිච් කරනවා මගේ මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. ඒක කරගන්න ඔයාට මට ඉන්වෙස්ට්මන්ට් එකක් දෙන්න පුළුවන්ද කියන එක. එතකොට ඒක දෙන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට ඉන්වෙස්ට් කරන්නේ ස්ටාර්ට්අප් එකකට ස්ටාර්ට්අප් එකේ මොකුත් කැපිටල් එකක් නැති වෙලාවක. ඒ කියන්නේ රෙවෙනියු එකක් නැහැ. රෙවෙනියු එකක් නැහැ. කිසිම අර කියන්නේ ප්‍රොෆිට් එකක් තියා අර ආදායම මාර්ගයක් පැහැදිලිව නැහැ. පැහැදිලිව නැහැ ඇත්තටම. ගොඩක් වෙලාවට නැහැ. ගොඩක් වෙලාවට තිබ්බත් ඒක ඒගොල්ලන්ගේ එක්ස්පෙන්සස් කවර් වෙන්නවත් බ්‍රේක් ඉවන් වෙන්නවත් නැහැ. මදි.
එතවට එතැදි වෙන දේ තමයි මහිතන්නේ ෆෙස්බුක් එකෙත් රිටර්න්සෙන්ඩ අවුරුදු 3-4ක් විතර දිගට බ්‍රේකවනට නැතුව වැඩේ දෙන හිතින ට රේ වගේ අද වෙනකොට ඕපනයවල්ට තාම ඉගුල්ලුන්ගේ මහිතන මාගට කැපලසේෂන තියෙන ඩොල බිලියන් 340ක් විතර ඉගලට තාමත් ප්‍රොෆිට් එකක් නැහැ මේ ඉගුලු හැමදාම ෆන්ඩ් රේස් කර වැඩි ගෝලක් ගහගෙන යන්න ස්ටාටප් එකට තොට ඇයි තවට සෙනක සල්ලි දන්නේ එතන තියෙන ලොජික් ඇතරම ලංකාවේ සල්ලි දන්න නැතිවුණට ඇමරිකා වගේ රටක එතන ලොකු ෆෝකසයක් තියෙන ඒ වගේ ස්ටාර්ට්අප්ස් සල්ලිදාන්න ඒ ඇත්තනම එතන ප්‍රධානම දෙයක් තමයි ඒගොල්ලන්ගේ අර කල්චර් එක හැදිලා තියෙන අර ඇමරිකන් ඩ්‍රීම් එක ඕන දෙයක් අර හાર્ඩ් වර්කින් එහෙම හොඳ ෆෝකස් එකක් තියාගෙන වැඩ කරලා මේ ඕනම දෙයක් ඇචීව් කරන්න පුළුවන් කියන තැන ඉන්නවනේ. ඒ කියන්නේ ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඒගොල්ලන්ගේ මෙන්ටැලිටි එක හැදිලා තියෙන අර සමාජයක් ෆෝකස් කරගෙන නෙමෙයි තනි මිනිහා ෆෝකස් කරගෙන. ඒ කියන්නේ ඔයාට හිතන්නකෝ දැන් මට රිලක් හැදිලා හොස්පිටල් එකකින් බේත් ගන්න මට බැරි නම් මං ගාව සල්ලි නැත්තම් ඒක මගේ ෆේලියර් එකක් කියලා තමයි සලකන්නේ. ඒ කියන්නේ නැතුව ඒක අර මේ සෝෂල් සිකියුරිටි net එකේ තියෙන අවුලක් නෙමෙයි. මගේ නොහැකියාව හින්දා මට බේත් ගන්න බෑ. ඒතකොට ඒ මෙන්ටැලිටි එකම තමයි කියන්නේ ඕනම කෙනෙක්ට සක්සස් වෙන්න පුළුවන් කියන එකනේ එතන තියෙන්නේ. කියන්නේ Tamanට ඒ කියන්නේ උඹ ෆේලියර් එකක් නම් උඹ ෆේලියර් එකක් කළා තියෙන්නේ උඹට ඒකට කමිට් කරන්න බැරි. හරි ඒක තමයි එතන තියෙන ලොජික් එක. එතකොට ඇයි ඒකට සල්ලි දාන්නේ කියන ඉන්වෙස්ටර්ස් ඉන්වෙස්ට් කරන්න කියන එක ගත්තොත් එහෙම එතන තියෙන දේ තමයි රිටර්න් එක එනකොට එන්නේ අර දාන ඉන්වෙස්ට්මන්ට් එක 200ක් සමහරට ඊටත් වැඩි ප්‍රමාණිකින් මල්ටිප්ලයි වෙලා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි සක්සස් වුණොත් ඒක ගොඩක් කලාවට ස්ටාර්ට්අප් එකකින් දෙන සොලියුෂන් එකක් අර එක පොඩි තැනක් පින් පොයින්ට් කරන එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒක මොකක් හරි සමාජයේ තියෙන මොකක් හරි ඒක හයි ගොඩක් ප්‍රෙෂර් වෙන එක ප්‍රශ්නයකට සොලියුෂන් එකක් වෙන්න පුළුවන්. එතකොට අපි නිකන් උදාහරණයකට විදිහට Uber ගත්තොත් එහෙම. එතකොට මෙච්චර කල් තිබ්බේ ට්‍රැඩිෂනල් ටැක්සි නම්. එතකොට ටැක්සි වල තියෙන ඉන්එෆිෂන්සි එක. එතකොට ඒක අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ අපිට කොයි වෙලාවට ටැක්සි එකක් එයිද නැද්ද අපිට මේකක් එයිද සිකියුරිටි කන්සර්න්ස් ඒ වගේ දේවල් විසඳන්න ගත්ත එක ඕල් රවුන්ඩ් සොලියුෂන් එකකට Uber ගත්තොත්. එතකොට ඒක ට්‍රීට් කරන ඒකෙන් ප්‍රතිලාභ ගන්න මාකට් එක සෑහෙන්න වැඩි. එතකොට අර ඒ සොලියුෂන් එක දෙන්න ඒක හදන්න ඩෙවලොප් කරන්න සෑහෙන මානසිකයක් සල්ලියක් කැප කරන්න උනාට ඒකෙන් රිටර්න්ස් එකත් එතකොට ඒක පාවිච්චි කරන ක්‍රවුඩ් එක වැඩි වෙනකොට ඒකේ රිටර්න් එකයි ඒ වගේම වැඩි වෙනවා. Uber ගැන කියනකොට Uber මම හිතන්නේ තාම ලොකු ප්‍රොෆිට් එකක් ගන්න කම්පැනි එකක් නෙමෙයි අදට. ප්‍රොෆිට් එකක් ගන්නවා. හැබැයි මම හිතන්නේ ඒක ලොකු ගාණකින් මේ ප්‍රොෆිට් එකක් ගන්නවා කියලා. ඒගොල්ලොත් අර සාමාන්‍ය විදිහටම මේ ඇමරිකන් ඩ්‍රීම් එක ෆලෝ කරගෙන ඇවිල්ලා ආපු කම්පැනි එකක්. ඒකෝර දැන් මේ ඇමරිකන් ඩ්‍රීම් එකත් එක්ක ආපු දෙයක් තමයි මේ ගෑරේජ් ස්ටාර්ට්අප්ස් කියලා කියන්නේ. Apple පටන් ගත්තේ එහෙම ඊට පස්සේ Apple එකටත් කලින් Hewlett Packard අපි HP දන්නේ HP කම්පැනි එක පටන් ගත්තේ එහෙම Google පටන් ගත්තේ එහෙම ඒගොල්ලෝ ඔක්කොම මේ අර ඒ ඇමරිකාව කියන ඒ කල්චර් එක හැදිලා තියෙන්නේ මේ හයි රිස්ක් දේවල් කරලා ලොකු ගේන් එකක් බලා ගන්න. එතනින් ඒගොල්ලෝ ෆේල් වුණත් ඒගොල්ලෝ ඒක සලකන්නේ හරි මේක නිකන් මේක ලෙසන් එකක්. ඒක අර ෆේලියර්ස් රිවෝඩ් කරන කල්චර් එකක් තමයි ඇමරිකාවේ තියෙන්නේ. හැබැයි ලංකාවේ වගේ මම දකින්නේ එහෙම මේ ෆේලියර්ස් රිවෝඩ් කරන කල්චර් එක දැන් අපි මොකක් හරි අපි දැන් ස්ටාර්ට්අප් එකක් කරනවා. දැන් අපි මේක කරනකොට දැන් අපිට තියෙන ප්‍රශ්න අපි දන්නවනේ. ඒකත් පොඩ්ඩක් මතක් කරලිමු මතක් වෙච්චලා අපේ මේ 100 Sweets අපේ පොඩ්කාස්ට් එක අපේ කම්පැනි එක ආස්මි අපි කන ආස්මි තියෙන්නේ ඒ ආස්මි. බලන්න බල්ලා හොයාගන්න එහෙම ඇති. ලින්ක් එක. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ කියමු. අපිට දැන් ඇයිඹල ඔක්කන් රසාව කරන්න ඒ ප්‍රශ්නද අපිට හැමදාම ගෙවල් වලින් යාළුවෝගෙන් එන ප්‍රශ්නයක්නේ ඇයි අපි මේ ස්ටාර්ට්අප් එකක් කරන්නේ මේක අපිට ෂුවර්ද අපිට රෙවෙනියු එකක් එයිද දැන් අපි මේකට සෑහෙන ටයිම් එකක් අපි සෑහෙන කැපිටල් එකක් මේකට කමිට් කරලා තියෙනවා දැන් අපි මෙතනින් ෆේල් වුණාට පස්සේ එළියේ ඉන්න ගොඩක් කට්ටිය සමාවෙට ඔයාලා අර මේකක් කරන්නේ කෝද ඒක මොකක්ද උනේ නිකන් අර සල්ලි ටිකක් කාලා දැන් සල්ලි ටිකක් කාලා දැම්ම නේද මොකද්ද කරන්නේ කියන එක තමයි ඒගොල්ලෝ ටිකක් අර අර අහවල් කම්පැනි රස්සාවක් කරගෙන හිටිය නම් ඉන්න තිබ්බේ. ඔව් ඒක හිටියේ නම් ඉන්න තිබ්බනේ. මේ ඒ වගේ බැංකුයි. එතකොට අර ඒක තමයි තියෙන මෙන්ටැලිටි එක. එතකොට ඒක ඇයි අපේ සමාජයේ අපේ මහා සමාජයේ ට්‍රැඩිෂනල් මෙන්ටැලිටි එක වෙලා තියෙන්නේ කියන එක
හොඳ උදාහරණයක් ඇයි අපේ මෙහි ස්ටාර්ට්අප් අඩු කෙනෙක් ගැන කතා කරන්නේ. ඉකෝසිස්ටම් එක අඩු වෙන්න මේ ඉන්වෙස්ට්මන්ට්ස් ලංකාවේ ලොකුවට දකින්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ විශේෂයෙන්ම මේ කල්චරල් ඩ්‍රයිවර්ස්. ඒකට ගොඩක් හේතු තියෙන්න පුළුවන්. ඒවා කිව්වේ ගත්ත කියන්නේ අර කියන්නේ කල්චරල් ඩ්‍රයිවර්ස් කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් ඒක එක දෙයක් නෙමෙයි සාකච්ඡාට ඒක අපි ඒකට කොහොමද කියන්නේ විශේෂ මොකද දැන් අපේ වගේ රටක අපි දකින්නේ නැහැනේ ලොකු ඉනෝවේෂන්ස් අපි දකින්නේ නැහැ ලොකු රිසර්ච් කරලා නොබෙල් ප්‍රයිස් එකක් ගන්න තැනක අපි ගොඩක් දේවල් දකින්නේ නැහැ. ඒකට ඒවත් එක්ක ලංකාවේ ඉන්න මිනිස්සු ඩිමෝටිවේට් වෙලා වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්න කෙනෙක්ට එහෙම කරන්න බෑ. මේ ලංකාව කියන්නේ පොඩි රටක්. අපිට බෑ මේ එළියේ තියෙන කම්පැනි එකකට මේ කම්පීට් කරන්න. එහෙම දේවල් එක්ක ඒගොල්ලන්ව ඩිමෝටිවේට් කරගෙන ඉන්න වෙන්න පුළුවන්. මේ අපිට මෙහෙම දේවල් වලට යන්න ඕනේ නැහැ කියන එක. අනිත් එක අර අපේ වගේ අර අපි සල්ලි පාවිච්චි කරන විදිය ගත්තොත් එහෙම ඒ කියන්නේ ඇයි අපි ස්ටාර්ට්අප් වල ෆන්ඩ් කරන්නේ නැත්තේ කියලා අපේ අර කල්චර් එකෙන්ම අපි හැදිලා තියෙන්නේ අපිට 100ක් හම්බුනොත් අපි 90ක් ඉතුරු කරලා 10 තමයි වියදම් කරන්නේ. ඒ කියන්නේ ඒක තමයි අපේ තියෙන අර ජෙනරල් මෙන්ටැලිටි එක. එතකොට දැන් අපි ඇමරිකාවේ ගත්තොත් එහෙම 160 ගානක් ස්ටොක් මාකට් ඉන්වෙස්ට් කරලා තියෙනවා. එතකොට දැන් ඒකේ එක ඩේටා එකක් තියෙනවා මම හිතන්නේ මොනවද ඒකට මේ අර තමන්ගේ පෙන්ෂන් ෆන්ඩ් එක. ඒ කියන්නේ අර නිකන් එක්ස්ට්‍රා සල්ලි නෙමෙයි තමන්ට ජීවත් වෙන්න තියෙන මුළු පෙන්ෂන් ෆන්ඩ් එකම ජොබ් එක ඉවරනට පස්සේ ජීවත් වෙන්න තියෙන පෙන්ෂන් ෆන්ඩ් එක ඉන්වෙස්ට් කරනවා මේ ස්ටොක් මාකට් එකේ. ඊට පස්සේ මේ එක හෙජ් ෆන්ඩ්ස් වල ඉන්වෙස්ට් කරන මේකක් තියෙනවා. එහෙම වෙලා 2008 ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකෙන් පස්සේ පාරට වැටිච්ච කෙනෙක්ත් ඉන්නවා. ඒකටත් කලින් .com බබල් එකේදී මම හිතන්නේ ඉස්සෙල්ලාම ඔය ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ .com බබල් එකේදී. මොකද ඒ වෙනකොට අර 401 කේස් කියන්නේ මොකද 401 කේස් පොඩ්ඩක් එකක් පැහැදිලි කරගෙන යන්නේ. 401k කියන්නේ ඒක ඇත්තටම ලංකාවේ අපිට එච්චර සෙන්ස් වෙන දෙයක් නෙමෙයි. හැබැයි 401k කියන්නේ ඇත්තටම මේ ඕක මට මතක හිටියේ 1980 ගණන් වල තමයි ඒ කියන්නේ ඇමරිකන් ලෝ ඒගොල්ලන්ගේ ලෝ කෝඩ් එකේ ආපු එක පොඩි වෙනසක්. ඒ කියන්නේ පනත. ඒකේ යාලා ගෙනාවේ ඒ වෙනකන් ඇත්තටම මෙහි වගේම මෙහි දැන් ගොඩකට ගවර්න්මන්ට් එක වැඩ කරන විදිහට වගේ තමයි. කියන්නේ කම්පැනි එක සමාගමක සංස්ථාවක වැඩ කළොත් එහෙම ඒ වැඩ කරන එක්කෙනාගේ පෙන්ෂන් එකට ගාණක් ඒ කම්පැනි එකෙම වෙන් කරනවා. එතකොට ඒක තමයි ඒක අර මේ රිටයර් යනකොට ඒක දෙන්නේ කම්පැනි එකේ. එතකොට ඒක ඇත්තටම මේ කම්පැනිස් වලත් ඒක ලොකු උලගයක්කමක්. ඒ කියන්නේ ඒ ෆන්ඩින් මැනේජ් කරන එක. ඒ කියන්නේ ගානක් මාසෙට වෙන් කරන්න ඕනේ සා ඒ කවුන්ට්ස් පවත්වාගෙන යන්න. දිගින් දිගට ඒ එම්ප්ලොයි රිටයර් වෙනකන් ඉන්න අවුරුදු 20ද 30ද ඒ මුළු කාලෙම ඒගොල්ලෝ ඒක මැනේජ් කරන්නත් ඕනේ. එතකොට ඒක 1978 තමයි මම හිතන්නේ ටැක්ස් කෝඩ් චේන්ජ් එක වෙන්නේ. එතකොට ඒගොල්ලෝ සජෙස්ට් කරනවා ඒ කියන්නේ කම්පැනි එකක දැන් හිතන්න ඔයා කම්පැනි එකක වැඩ කරනවා කියලා ඔයාට හම්බ වෙන මොකක් හරි බෝනස් එකක්. ඒ කියන්නේ ඔයාගේ සැලරි එකට වෙන ඉන්ක්‍රීස් එකක් ඔයාට දාන්න පුළුවන් මේ 401k එක යටතේ ආපු ඔයාගේ නමින් තියෙන account එකට. ඒක එතකොට ටැක්ස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ගවර්න්මන්ට් ඒ කියන්නේ ටැක්ස් කෝඩ් එකෙන්ම දීලා දෙන ඒක ටැක්ස් වෙන්නේ නැහැ. ඔයා වැඩ කරන හිතන්න ඔයා වැඩ කරන A කම්පැනි එකෙන් B කම්පැනි එකට ට්‍රාන්ස්ෆර් වුණොත් එන්න අර ඔයාගේ ෆයිල් එකේ තියෙන ඒ සල්ලි ටික ඔයාට ඒ විදිහටම එනවා. එතකොට ඇත්තට ඒක හරිම මේ ඒගොල්ලෝ ඒක එච්චර හිතන්නේවත් නැතුව දාපු එකක්. ඒ කියන්නේ නැත්නම් ඒකේ ඔය 401k කියන්නේ මම කියන්නේ ඒ අර 401k කියන්නේ මේ 401k කියන ඒ පනතේ නම්බර් එක තමයි 401k කියන්නේ. ඒක දැන් අර කතා වෙලා දැන් ඒක 401k ෆෝම් කියලාම තමයි මේ එළියට යන්නේ. නැත්නම් අර නමක් දාලා නිකන් සමෘද්ධිය වගේ දීගන්නේ. ඒකට පනතේ නම තමයි ඒ තියෙන්නේ. එතකොට ඒක අරගෙන ඒක ටැක්ස් වෙන්නේ නැති හින්දාම එතකොට මේක ලොකු බස් එකක් එනවා මේකට මේ මොනවද දාන්න පුළුවන් මොනවද මේකෙන් කරන්න පුළුවන් කියන එක. එතකොට තමයි මේ ඔයාලට ඔකට කම්පැනිස් එන්නේ. ඔය කාලෙම තමයි ඉන්ටර්නෙට් කම්පැනිස් වල බූම් එක එන්නේ. ඊළඟට තව ඒගොල්ලෝ ඒ ටැක්ස් කෝඩ් එකෙන්ම දැන් ඒකට රිසෝල්ව් කරපු විදිහක් තමයි මේ ඔයාලට ඔකට සැලරි ඉන්ක්‍රීස් තරම් නෙමෙයි ඕනනම් ඔයාලට සැලරි එකෙන් කොටසක් දාන්න උනත් පුළුවන්. ඔයාලට ඕනේ කරන කම්පැනි එකෙන් ඔයාලට හම්බෙන ඕනෙම සල්ලි ප්‍රමාණයක් මේක දාන්න පුළුවන්.
ඒකෙන් වාසිය ගන්නවා නියම විදියට කම්පැනිස් ටික. මොකද එයාලට අර ඔලුවේ වැක්කමක් කළා තිබිච්ච මේ ෆන්ඩින් මැනේජ්මන්ට් කියන එක තනිකරම 401k එකට බාර දෙනවා. සැලරි එකෙන් කොටසක්ම මේකට දාලා. ඒ කියන්නේ රිටයර්මන්ට් දැන් වගේ රිටයර්මන්ට් ෆී එක මේ ෆන්ඩ් එක 401k එකට එහෙම ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට ඒ විදියට රිටයර් වෙච්ච ඇමරිකන්ස්ලට ටැක්ස් නොවිච්ච සෑයන මුදල් ප්‍රමාණයක් නිකන් තියෙනවා මේ අයිඩල් තියෙනවා මේ account එක. ඒක නිසා තමයි ඒගොල්ලෝ හොයන්න ගන්නවා මේ මොනවද කරන්න පුළුවන් කියන්නේ. ඒ කාලෙම ඒ කියන්නේ ඊට සමපාතවම ඉන්ටර්නෙට් කම්පැනිස් එනවා. ඉන්ටර්නෙට් කියන එක ලොකුවට ප්‍රසිද්ධ වෙනවා. ඒවත් එක්කම කම්පැනිස් එනවා broadcast.com ඊට පස්සේ pet.com boo.com කියලා boo.com ඒ කියන්නේ .com බබල් එක කියන්නේ තමයි කියන්නේ .com කියලා හැම ඕන ගොන් කම්පැනි එක අන්තිමට .com කියලා දාගත්තාම ඒක ගොඩ යනවා කියන මතේ හැදෙන ඒ කාලේ. ඒ කාලේ තමයි Google කම්පැනි කියන්නේ ඒ Yahoo කම්පැනි සොලිඩ් කම්පැනිස් ටිකත් එක්කම ඒවත් ඒක සොලිඩ් නෑ ඉතින් ඒවත් ස්ටාර්ට්අප් තමයි. ඒ කියන්නේ ඒත් එක්කම Amazon හැමෝම අර ඒ .com නැවේ නැගලා යන්න හදනවා තමන්ගේ කම්පැනි එක යටට pets.com කියලා තියෙනවා. ඔව් ඒකේ pets.com තමයි අර ඒක එතන උනේ නම් මං හිතන්නේ නිකන් අර petsලා මොකක්ද ඒක නිකන් හය කරන්න පුළුවන් සිද්ධියද මන්ද? මම හරියම සිද්ධිය මතක නැහැ මොකද pet.com කියන කම්පැනි එක මේකේ අර කියන්නේ මේ .com කියලා එන ඕනෑම කම්පැනි එකක ඉන්වෙස්ට් කරන තත්ත්වයට එනවා. ඔව්. ඒක අර කිසිම මේ ඉන්වෙස්ටිං ගැන දැනුමක් තිබිලා හොයලා බලලා ඇනලයිස් කරගෙන එහෙම නෙමෙයි .com තියෙනවනම් ඉන්වෙස්ට් කරනවා. තමන්ගේ තියෙන අන්තිම මේ අන්තිම 7ට එනකන් දාපු කට්ටිය ඉන්නවා .com කියලා තියෙන හින්දා මේක සාර්ථක වෙයි කියලා හිතලා. දැන් broadcast.com වගේ අර එකක් දෙකක් හොඳට මේ IPO යනකොට අපි දානවා කියලා දාපුවා තමයි ගොඩක් කියලා. ඒකත් එක්ක තමයි මේ දැන් එතකොට මේ ගොඩක් කට්ටිය ඉන්වෙස්ට් කරනකොට මේ ස්ටොක් මාකට් විශේෂයෙන්ම ඉන්වෙස්ට් කරනකොට මේකේ තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට මේ ස්ටොක් මාකට් එකේ තියෙන ප්‍රයිසස් අනවශ්‍ය විදිහට වැඩි වෙනවා. එතකොට එතන ඒගොල්ලන්ගේ තියෙන ප්‍රයිස් එක ඇත්තම වැලියු එක නෙමෙයි එතන තියෙන ප්‍රයිස් එක. එතකොට ඒකට තමයි අපි කියන්නේ අර බබල් එකක් කියලා. ඊට පස්සේ ඒ බබල් එක ඇත්තටම පොප් වෙනවා. ඊට පස්සේ මේ ගොඩක් කම්පැනිස් වල විශේෂයෙන්ම මේ pets.com broadcast.com වගේ කම්පැනිස් broadcast.com bankrupt වෙන්නේ නැහැ. ඒක Yahoo වලින් acquire කරගන්නවා. මේ ගොඩක් .com කම්පැනිස් bankrupt වෙන්න ගන්නවා. ඒවත් එක්කම අර සේව් කරලා තියෙන මේ ඉන්වෙස්ට්මන්ට්ස් ඔක්කොම නැති වෙනවා. හොදලම යනවා. විශේෂයෙන්ම Amazon කම්පැනි එක පටන් ගත්තේ ඒ සමපාත කාලෙමයි. ඒගොල්ලන්ගේ ෂෙයා වැලියු එක මම හිතන්නේ IPO එකේදී කියන්නේ ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකේදී කියන්නේ අපි කම්පැනි එකක් ස්ටොක් මාකට් එකේ ලිස්ටින් කරනකොට අපි ඒක කියන්නේ IPO එකක් කියලා. එතකොට ඒ වෙනකොට මම හිතන්නේ ඒගොල්ලෝ පටන් ගත්තේ ඩොලර් 20කින් වගේ ගානකින් තමයි ඒගොල්ලෝ පටන් ගත්තේ. මේ .com බබල් එක වෙනකොට මේගොල්ලන්ගේ ෂෙයා ප්‍රයිස් එක ඩොලර් 120කට විතර වැඩි වෙලා තියෙනවා. ඒ බබල් එක පොප් වෙනවත් එක්කම මේ ප්‍රයිස් එක ඩොලර් 5කට 6කට වගේ අඩු වෙලා තියෙනවා. එතකොට එතන තියෙන ඉම්පැක්ට් එක තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ විශේෂයෙන් මේ ඒ වෙනකොටත් ජෙෆ් බෙසෝස්ට මේ Amazon එකේ ජෙෆ් බෙසෝස්ට ලොකු බැක්ලාෂ් එකක් එනවා මේ මෙයා ප්‍රොෆිට් කියන දේ මොකක්ද කියලාවත් දැන් ස්පෙල් කරන්නවත් දන්නේ නැහැ එහෙම කියලා. මෙයා ජෙෆ් බෙසෝස් ඉන්ටර්විව් එකකට ඇවිල්ලා මේ ඉන්න කතා කරනකොට ඒක මාධ්‍යවේදියෙක් අහනවා මේ ජර්නලිස්ට් කෙනෙක් අහනවා ඔයා ප්‍රොෆිට් කියන එක ස්පෙල් කරන්න දන්නවද කියලා. මෙයා වැරදි ස්පෙලින් එකක් තමයි දෙන්නේ මේ ප්‍රොෆිට් කියන වචනෙට. අර ඒ වගේ අර මේ ස්ටාර්ට්අප්ස් පටන් ගත්තු කට්ටියගේ අර තියෙන මොකක්ද ඒකට කියන්නේ කැරිස්මැටික් ෆීචර්ස් වලට ඒ අර කල්ට් එකට විශේෂයෙන්ම අර WeWork වගේ කම්පැනි වල ඒ ෆවුන්ඩර්ස්ලා එක්ක හැදෙනවනේ අර කල්ට් එකක් අර මේගොල්ලෝ දෙයක් කරයි මේගොල්ලෝ ලෝක වෙනස් කරන මිනිස්සෙක් තමයි අර ඒ වගේ දේවල් විශේෂයෙන්ම ස්ටීව් ජොබ්ස් එක්ක දැන් ස්ටීව් ජොබ්ස් කියන්නේ ඒ වගේ මිනිස්සෙක්. එයා හැබැයි ඒ වෙනකොට සෑහෙන තැනකට ඇවිල්ලා තිබ්බේ. ඒ වගේ මිනිස්සු තමයි ඉස්සරහට මේ ඉන්නේ. ඊට පස්සේ අර එලිසබෙත් හෝම්ස් ඒ වගේ කට්ටියක් ඒක ලිස්ට් එකක් තියෙනවා අපිට කියනකොට මතකයි ජූසරෝ කීයක් තියෙනවා මේ එලිසබෙත් හෝම්ස් කියන්නේ මොකද්ද තෙරනොස් එයා ඒක ලොකු ෆ්‍රෝඩ් එකක් වෙනවා මේ ඒ ලිස්ට් එක ගැන දවසක් කතා කරන්න අනිවාර්යෙන් Forbes 30 under 30 under 30 and ඊට පස්සේ හිරගෙදර ලංකාවේ තියෙන Forbes 30 under 30 කියව මම හිතන්නේ 3ක් විතර ඉන්නවා. ඒකට එන හිර යන එක නෑ. අවුලක් නෑ කට්ටිය හොඳට යනවා. ඒක අර ඒෂියා Forbes 30 under 30 නැත්තම් ඔව් ඒක Forbes 30 under 30 ඒෂියා. ඒක අර එක එක රීජන්ස් වල වෙන් කරලා තියෙන හැබැයි එකම
ෆෝබ්ස් 30 under 30 එකම තමයි. ඔව් එතකොට ඇත්තටම දැන් අපි කතා කරේ ඇයි මෙහෙම මේ ඇමරිකාව මෙහෙම හයි රිස්ක් ඉන්වෙස්ට්මන්ට්ස් වලට මේ ස්ටොක් මාකට් එකට. දැන් තව දෙයක් මට අමතක වුණා. .com බබල් එකේදී .com බබල් එක පොප් වුණාට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝ සේෆ් ඉන්වෙස්ට්මන්ට්ස් හොයන්න ගන්නවා. මේ ඉන්ටර්නෙට් කම්පැනිස් වලින් එළියට ගිහලා ගොඩක් සේෆ් ඉන්වෙස්ට්මන්ට්ස් හොයන්න ගන්නවා. එතකොට ඒගොල්ලෝ ගොඩක් කරන්න මේ ඇමරිකාවේ කට්ටිය කරන්න ගත්තේ මේ රියල් ස්ටේට් වලට මේ ඉන්වෙස්ට් කරන්න ගත්තා. ඒ රියල් ස්ටේට් වලට ඉන්වෙස්ට් කරන්න ගත්ත බේවත් බෑක්ෆයර් වුණා රියල් ස්ටේට් ක්‍රයිසිස් එකේදී මේ අපි ඒක ගැන වෙනම කතා කරමු. මොකද එතන ගොඩක් ටෙක්නිකල් ඩීටේල්ස් තියෙනවා මේ ඇයි මෙහෙම වුණේ කියලා. අර ක්‍රෙඩිට් ඩිෆෝල්ට් ස්වැප්ස් කියලා තියෙනවා ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඒකත් එක්ක වෙච්ච සිදුවීම් එක්ක මේ ෆයිනෑන්ෂියල් මාකට්ස් ක්‍රෑෂ් වෙනවා. මුළු ලෝකෙම මේ ඉකොනොමි එක වැටෙන තැනට පත් වෙනවා. එතනදී තමයි ඇත්තටම මේ ලෝකේ ගොඩක් තේරුම් ගන්න මේ දැන් මේක ඇමරිකාව වුණාට ඒකෙන් වෙන බලපෑම ගොඩක් රටවල වුණා. ලංකාව, ඉන්දියාව ඇතුළු තාමත් ඒකේ බලපෑමෙන් මේ අර පීඩාවටපත් වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒකින් තමයි මිනිස්සු තේරුම් ගත්තේ මේ ලෝකේ මේ ඉකොනොමි එක කොච්චර ඉන්ටර්කනෙක්ටඩ්ද කියන එක. ඒකට එහෙම ගත්තම මේ අර පහුගිය කාලේ ට්‍රම්ප්ගේ ටැරිෆ් එක ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ අපිට මේ තනියම යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේ ලෝකේ අපි දැන් ඉන්නේ. එතකොට දැන් අපි කතා කරේ මේ ඇයි මේ ඇමරිකාව මෙච්චර මේ හයි රිස්ක් ඉන්වෙස්ට්මන්ට් වලට යන්නේ කියන එකනේ. එතන ප්‍රධානම හේතුව තමයි මේ රිස්ක් කැපිටල් එක තියෙනවා ඒගොල්ලන්ට අපිට වඩා. අර 401 කේස් වගේ ඒ වගේ ඔප්ෂන්ස් වලින් ඒගොල්ලන්ට මේ හයි රිස්ක් ඉන්වෙස්ට්මන්ට්ස් වලට කරන්න පුළුවන් විදියට කැපිටල් එකක් ඒගොල්ලන්ට එකතු වෙලා තියෙනවා. දැන් ඒක අපිට නෑ. මොකද අපිට අර ස්ට්‍රෝං ඉකොනොමි එකක් නෑනේ. අපි අතටම බොහොම පොඩි ඉකොනොමි එකක් තියෙනට ඉවත් එක්ක මේ GDP එක හරිම අඩුයි. බේසික් නෙසෙසිටිස් ටික කවර් කරගන්න යාන්තම් ටික කරගන්න. අපි පහුගිය කාලේ දැක්ක අපිට පෙට්‍රල් ඩීසල් වත් ගෙන්න ගන්න බැරි තරම ඩිෆෝල්ට් රටම ඩිෆෝල්ට් වුණා. එහෙමත් එක්ක ගත්තම මේ ඇමරිකාව කියන්නේ ඉතින් ලොකු ස්ටේබල් ඉකොනොමි එකක් තියෙන රටක්. එහෙම රටකට තියෙනවා කැපිටල් එකක් අර අමතර මුදලක් තියෙනවා අර හයි රිස්ක් ඉන්වෙස්ට්මන්ට්ස් වල දාන්න පුළුවන්. ලංකාව වගේ අපේ රටකට එහෙම එකක් නැහැ. හැබැයි දැන් අපි දකිනවා අපිට අර ගෙදරින් සල්ලි දුන්නාම මේ හාල් කිලෝ එකයි පරිප්පු 500යි ගන්න ගිහලා ඉතුරු වෙන ටික තියෙනවානේ. ඔව්. ඒක උඹ තියාගෙන ඉන්නේ. අන්න ඒ වගේ උදාහරණයක් ගත්තේ ඒ වගේ අර ඒගොල්ලන්ගේ ඉන්කම් එකෙන් ඒගොල්ලන්ට තියෙන සර්ප්ලස් එක තමයි ගොඩක් වෙලාවට ඉන්වෙස්ට් කරේ. ඒතකොට ඒ වගේ කියන්නේ එහෙම පුද්ගලයොත් සෑහෙන වැඩිපුර හිටියා. ඒ ඉන්න කට්ටිය ගාව සල්ලි ලොකු කැපිටල් එකක් තිබුණා. ඒතකොට ඒත් එක්කම කියන්නේ අර ලංකාවේ විතර obviously ඉතින් එහෙම තත්ත්වයක් නැහැ. ඒතකොට ඒක එක හේතුවක් මෙහි ඒ වගේ ස්ටාර්ට්අප්ස් ඇති නොවෙන්න. සහ මේ හයි රිස්ක් ඉන්වෙස්ට්මන්ට් වල නොයන්න. සහ ලංකාවේ වෙන්චර් ෆන්ඩ්ස් නොතිබෙන්න ප්‍රධානම හේතුව තමයි මේ ඕවා. මොකද අපි ඇමරිකාවේ එහෙම දකිනවා. ඇමරිකාව කියන්නේ වෙන්චර් කැපිටල් කියන්නේ ඇමරිකාවේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. Sequoia Capital, Andreessen Horowitz අපි කලින් කියලා තියෙනවා. ඊට පස්සේ තව ස්ටාර්ට්අප් ඇක්සලරේටර් YC වගේ Y Combinator වගේ ඒවා ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මේ අර ඒ රටේ තියෙනවා මුදල් ප්‍රමාණයක් කැපිටල් එකක් අර අයිඩල් තියෙනවා ඕන දෙයක් කරන්න. එහෙම ඉකොනොමියක් හැදිලා තියෙනවා. අනිත් එක ඒගොල්ලන්ට ඒකේ ඒවා අර අපි මේ කතා කරපු ඔක්කොම නිකන් සමරයිස් වෙනවා කියලා හිතන්නේ. ඒ කියන්නේ ඒ අයිඩල් ඉන්වෙස්ට්මන්ට් කොයි අතටද යන්නේ කියන එක ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒතකොට ස්ටාර්ට්අප්ස් ඔක්කොම සක්සස් වෙච්ච ඒවා රටේ ඉකොනොමි එකට මාරු විදිහට හොඳයි. හොඳයි. ඔය ඇත්තන ඔය ඔක්කොම Facebook, Apple ගත්තම ඔය වගේ. ඒවා ෆේල් වුණොත් එහෙම ඉතින් කමක් නැහැ. ඒක ප්‍රශ්නේ නැහැ. ලොකු ඒකට ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි දැනෙලා තියෙනවා. WeWork වගේ කම්පැනි එක ඩොලර් බිලියන 40ක විතර ඉඳලා වැටුණා මං හිතන්නේ. දැන් ඒගොල්ලන්ගේ වැලුවේෂන් එක තියෙන ඩොලර් මිලියන 300ක වගේ. ඩොලර් බිලියන 40ක වගේ ඉඳලා ඩොලර් මිලියන 300ක වගේ ගානේ වැටුණා කියන්නේ. එතන ලොකු මුදල් ප්‍රමාණයක්. ඇඩම් නිව්මන් තාම කාලෙන්ද ඉන්නවා. එයාගේ තව ඒ වගේම ස්ටාර්ට්අප් එකක් පටන් අරගෙන තියෙනවා. මේ ඒකෙත් වැලුවේෂන් එක තියෙන ඩොලර් බිලියන 9ක. එතකොට මේ එතකොට ඒ කියන්නේ දැන් අන්න ඒක තමයි කියන්නේ. අර පිස්සුවෙන් වගේ ඉන්වෙස්ට් කරන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ අච්චර ෆේල් වෙලා අච්චර සල්ලි ගාබාසිනිය කරලා ඩොලර් බිලියන 40ක්ම නැති වෙලත් ඒත් තාමත් කවන්න මේ ටිකක් ගන්න කියන්නේ. ඒක මම හිතන්නේ අපි කතා කරේ හයි රිස්ක් ඉන්වෙස්ට්මන්ට් කියන එක හොඳම මේ උදාහරණයක්.
දැන් ඒත් එකම තමයි දැන් ලංකාවත් එක්ක තියෙන අනිත් රට තමයි ඉන්දියාව. දැන් ඉන්දියාවේ ලොකු මේ ස්ටාර්ට්අප් බූම් එකක් තියෙන නිසා විශේෂයෙන්ම බැංගලෝර වල ඒක නිකන් අර ටෙක් හබ් එකක් වගේ. ඒ දැන් ඉන්දියාවේ ලොකු මේකක් දකින්න පුළුවන්. ඊට අමතරව අපි ෆ්‍රාන්ස් වල එහෙම ටිකක් දකිනවා පොඩි හයිප් එකක් වෙනවා විශේෂයෙන්ම මිස්ට්‍රල් වගේ කම්පියුටර්ස් ලයින ඕපන් AI එකට කම්පියුටර් කෙනෙක් විදිහට මිස්ට්‍රල් කියලා කම්පැනි එකක් ආවා. ඒ වගේ රටවල් මේ පොඩ්ඩක් මේ වෙලා තියෙනවා. හැබැයි අර විශේෂයෙන්ම යුරෝපියන් කන්ට්‍රීස් වල නම් ස්ටාර්ට්අප්ස් ලොකුවට නොතිබෙන්න හේතුව තමයි මේ යුරෝපියන් යූනියන් එක කියන එක. ඒගොල්ලොන්ගේ තියෙන ගොඩක් ලොකු රෙගියුලේෂන්ස් තියෙනවා, ප්‍රශ්න තියෙනවා. ඔයාලට අරක කරන්න බෑ, මේක කරන්න බෑ. ගැලරි ඇප් එකක් තියෙන්න බෑ ෆෝන් එකට නිකන් අර ඒ වගේ කතන්දර කියන මේකක් මේ AI යූස් කරන්න බෑ. මිනිසුන්ට AI යූස් කරන්න ලොකු පොලිසිස් කියනවා හැමෝටම යූස් කරද්දී එක එක තියෙනවා. ඒ කියන්නේ මේක මිනිසුන්ට ලොකු හානියක්. ඒක නිසා AI යූස් කරන්න එපා නිකන් අර ඒ වගේ පනත් පවා ගෙනාවා මේ යුරෝපියන් යුනියන් එකේදී. එතකොට ඒවත් එක්ක තමයි මේ යුරෝපියන් රටවල් වල මේව නොතිබෙන්නයි. අපේ වගේ රටවල් වල මේව නොතිබෙන්නයි. අර ඇමරිකාව වගේ රටක ඒව තියෙන ප්‍රධානම හේතුව. ඒ පොලිසිස් වල තියෙන ලොකු ෆ්ලෙක්සිබිලිටි එකක් මේ වගේ දේවල් කරන්න. අනිත් එක තමයි හොඳම දේ. අපි ඔයාලට මතකයි අපි කම්පැනි එක රෙජිස්ටර් කරන්න ගිහලා අපිට වෙච්ච වැඩේ. මේ එතකොට ඒ වගේ දේවල් මෙහෙ වෙනවා කියනකොට ඉතින් මේ වගේ රටක ඇත්තටම අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ ලොකු ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්. එතන අර කියන්නේ මෙහෙම දෙයක් තියෙනවනේ. කියන්නේ කවදාවත් එහෙම ස්ටාර්ට්අප් එකක් තනියෙන් සර්වයිව් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ස්ටාර්ට්අප් කල්චර් එකක් තනියෙන් ස්ටාර්ට්අප් එකකින් දෙකකින් සර්වයිව් වෙන්නේ. ඒතකොට අර දැන් අපි ගත්තොත් සිලිකන් වැලි සෑන් ෆ්‍රැන්සිස්කෝ විශේෂයෙන් අර ඒක ඒ කියන්නේ ඒ තියෙන මුළු කම්පැනිස් ඔක්කොම ඉන්න. ඒ කියන්නේ ඒක නිකන් නෝම් එකක් වගේ වෙලා තියෙනවා ස්ටාර්ට්අප් එක පටන් ගන්නවා සිලිකන් වැලියකට යන්න. ඒ කියන්නේ ෆන්ඩින් එතනින් ගියාම ඒ සිලිකන් වැලි ස්ටාර්ට්අප් එකක් කියන එකටම ලොකු වැලියු එකක් තියෙනවා. ඉන්වෙස්ටර්ස්ලා ඇවිල්ලා මේක කරන්න කැමති ඒ වගේ දෙයක් තියෙනවා. ඔයාලට කිව්ව නේද මේ සිලිකන් වැලි සෑන් ෆ්‍රැන්සිස්කෝ සිටි එකට ඩි එයාපෝට් ඇමරිකාවේ තියෙන ලොකුම මේ එයාපෝට් එක තමයි ඩෙන්නර් එයාපෝට් එක කියන එක. මේ ඩෙන්නර් එයාපෝට් එකට වඩා පොඩි මේ සෑන් ෆ්‍රැන්සිස්කෝ කියන සම්පූර්ණ සිටි එක. එයාපෝට් එකට වඩා පොඩි. හැබැයි මේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එක ස්ටාර්ට්අප් කල්චර් එකට ලොකුම පුෂ් එකක් දෙන ටවුන් එකක් තමයි මේ සෑන් ෆ්‍රැන්සිස්කෝ කියන්නේ. ඒගොල්ලෝ ඒ කියන්නේ හැම බිල්ඩින් එකකම ස්ටාර්ට්අප් එකක් තියෙන වගේ තත්ත්වයක් තමයි එතන තියෙන්නේ. පාරේ යන මිනිස්සු පවා ඉන්නේ මිලියන 10ක් 15ක් කැමති නම් මේ ස්ටාර්ට්අප් එකකට දෙන්න පුළුවන් තරමේ අර ඒ වගේ මිනිස්සු ඉන්න ටවුන් එකක් තමයි සෑන් ෆ්‍රැන්සිස්කෝ කියන්නේ. ඒ කල්චර් එක ඒ ටිකත් එක්ක ඉතින් එතකොට අර අපි මෙහෙ නැත්තේ ඇයි කියන එකට මම හිතන්නේ ඒක තමයි ප්‍රධානම හේතුව. අනිත් එක තමයි ඒගොල්ලෝ තියෙන මාකට් සයිස් එක. දැන් අපි වගේ රටක් මොකක් හරි ඇප් එකක් හදලා එළියට දාන්නේ ගොඩක් පොඩි මාකට් එකකට. එතනින් ස්කේල් අප් කරන්න තියෙන පොසිබිලිටි එක සෑහෙන අඩුයි. අඩුයි කියන්නේ අමාරුයි ඇත්තටම. ඒ කියන්නේ අපි දෙන අපි මොකක් හරි දෙන සොලියුෂන් එකකින් ඒක ඇත්තරම් ප්‍රමාණයක් මිනිස්සු එක පාවිච්චි කරන්නේ නැත්නම් ඒ කම්පැනි එකට ලොන්ග් ටර්ම් සර්වයිව් වෙන්නත් බෑ. සර්වයිව් වෙන්නත් බෑ. එතකොට ඒ යූසර් බේස් එක නැති වෙනකොට කම්පැනිස්ුත් ඉතින් නැති වෙලා යනවා. එතකොට ඕකට තව හොඳම උදාහරණය තමයි මේ Facebook පටන් ගන්නකොට ඒගොල්ලෝ පටන් ගත්තේ හාවර්ඩ් එකකින්නේ. ඒගොල්ලෝ හාවර්ඩ් එකට තමයි මේ Facebook කියන එක මේව කරේ. මේ ඇප් එක ඉන්ට්‍රොඩියුස් කරේ. ඊට පස්සේ ඒගොල්ලෝ දිගටම ෆෝකස් කරන්න ගත්තේ මේ කොලේජස් ඒ කියන්නේ යුනිවර්සිටිස්. ඒගොල්ලෝ ස්ටැන්ෆර්ඩ් ගියා. ස්ටැන්ෆර්ඩ් වලින් පස්සේ ඒගොල්ලෝ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වගේ ඒවට ගියා. මේවත් එක්කම යනකොටම මේ Facebook කියන කම්පැනි එක ඒ වගේ ස්කේල් අප් කරගෙන යනකොට ටික ටික ජර්මනි වලිනුත් ඒ වගේම Facebook වගේම එකක් ඇප් එකක් ඉන්ට්‍රොඩියුස් වෙලා තියෙනවා. VK නෑ VK කියන්නේ මේ රෂියාවල එක. VK කියන්නේ රෂියාවල එක. එයා අර කවුද පවෙල් දුරෝ. එයා තමයි ටෙලිග්‍රෑම් එකේ ෆවුන්ඩර්. කලින් ස්ටාර්ට්අප් එක තමයි මේ VK කියන්නේ. ජර්මනි වලත් පටන් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ ජර්මනි ඇතුලේ ලොකු හයිප් එකක් තිබිලා තියෙනවා මේ ඇප් එකට. හැබැයි එතනින් එහාට ජර්මනියෙන් එළියට ඒක ඇවිල්ලා නැහැ. ඔතන ලැන්ග්වේජ් බැරියර් එකක් ලැන්ග්වේජ් බැරියර් එක ඔව් බලපාවා වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම තනි තනි රටවල් වල තියෙන අර ඒතන ලැන්ග්වේජ් එකකින් සීමා වෙච්ච පිරිසක් නේ. දැන් හිතන්නකෝ ඒ කියන්නේ ඉංග්‍රීසි වගේ ලැන්ග්වේජ් එකක් මුළු ලෝකෙම කතා කරන ලැන්ග්වේජ් එකක් වෙනකොට අර ඒ තියෙන බැරියර් එක පොඩ්ඩක් තව පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒ ස්ටාර්ට්අප් එකේ මොකක් හරි ප්‍රොඩක්ට් එක ලෝකෙට වියප්ත වෙලා තියෙනවා. ඔව් ඒක එන්ට්‍රි බැරියර් එකක් තියෙනවනේ. ඒවත් එක්ක ඉතින් මේ
අර ඒක හොඳ උදාහරණයක්. මොකද මාකට් එකට අප්‍රෝච් වෙන්නේ කොහොමද කියන එකත් එක්ක. මොකක්ද කියගෙන අරගෙන ජර්මන් වල ඒක ලිමිට් වෙලා තින්නේ කියලා හරි. ඔව් ඇත්තම ජර්මනියෙන් මේ ඒක ලොකුට හයිප් ජර්මනිය ඇතුලේ ඒක ලොකුට හයිප් වුණාට මේ ඒ Facebook එකට ආපු කම්පියුටර් හයිප් වුණාට අර ඒක ජර්මනියෙන් එළියට ආවේ නැහැ ඇත්ත. හැබැයි Facebook කියන එක ඒ වෙනකොට ගොඩක් මේ මේන්ස්ට්‍රීම් වෙලා ආවා. ඒකට ප්‍රධාන හේතුව තමයි එකක් තමයි මේක ඉන්නේ හාවර්ඩ් එකේ. හාවර්ඩ් එකේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඇප් එකක් තමයි මේක ඉන්නේ. ඇමරිකාවේ සිලිකන් වැලි එකේ ඉඳලා එන ප්‍රොඩක්ට් එක. එතන තිබ්බ වැලියු එක වැඩි. අතන අර ජර්මනියේ මේ වගේ ඇප් එකක් එනවා කියනකට වඩා අර අතන අපි ඇහෙනවට කියනවා නේද? හාවර්ඩ් එකෙන් එන එක. ජර්මනිය කියන එකක් කිව්වා ජර්මනියත් හොඳයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හාවර්ඩ් එකෙන් කිව්වම අර පොඩි එකක් තියෙනවනේ. ක්‍රෙඩිබිලිටි එකක් තියෙනවනේ. ඉතින් ඒවත් එක්ක අර ඒ ඇඩ්වාන්ටේජ් එක තියෙනවා හැමතිස්සෙම ඇමරිකාවට මේ ස්ටාර්ට්අප්ස් වල විශේෂයෙන්ම මේ වගේ දේවල් වලට මේ ලොකු ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවා. නැත්නම් ඒක මේ වෙනකොට ඇමරිකාවේ ගොඩක් වෙලාට අර ස්ටාර්ට්අප් ෆෝකස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල පටන් ගන්න තියෙනවා. මේ විශේෂයෙන්ම এডুকেෂන් සිස්ටම් එකේ සෑහෙන මේ වෙලාව තියෙනවා. මේ ස්ටැන්ෆර්ඩ් වගේ යුනිවර්සිටි එකක්. ඒක මම හිතන්නේ ඒගොල්ලෝගේ ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ සෑහෙන ප්‍රමාණයක් අයින් වෙනවා මේ ඩ්‍රොප් අවුට් වෙනවා ස්ටාර්ට්අප්ස් පටන් අරගෙන අර ඒක ඇත්තටම මේගොල්ලෝ ඒක මේ මොකක්ද කියන්නේ ඒක ඒ වගේ දේවල් කරගෙන යන්න කියන එක මොටිවේට් කරනවා යුනිවර්සිටිස් වලින්. ඊට පස්සේ MIT වගේ යුනිවර්සිටිස් ගත්තම ඒගොල්ලෝ කැල්ටෙක් ඒ වගේ යුනිවර්සිටිස් වලින් මේ ඒකට සෑහෙන පුෂ් එකක් තියෙනවා. සහ අර ඒ ඇකඩමික් මොකක්ද ඒකට කියන්නේ ඇකඩමික් නෑ මේ ඇකඩමියා එකෙන් තියෙන පුෂ් එක සෑහෙන වැඩි. මේ විශේෂයෙන්ම වෙන රිසර්ච් ඒ යුනිවර්සිටිස් වල වෙන රිසර්ච් තමයි මේ ගොඩක් වෙලාවට ස්ටාර්ට්අප්ස් විදියට එළියට එන්නේ. අර ඕපන් AI එකේ මේ ඉලියා සට්ස්කේ කෝ-ෆවුන්ඩර් කෙනෙක් හිටියා ඉලියා සට්ස්කේ කියලා. එයාත් අර ඇලෙක්ස් නෙට් කියලා අපි කතා කරේ පහුගිය දවසේ. ඇලෙක්ස් නෙට් ආවෙත් එයාගේ PhD ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රොජෙක්ට් එකක් විදියට. කම්පිටිෂන් එකකට දාපු ප්‍රොජෙක්ට් එකක් විදියට. ඒතකොට ඒවත් එක්ක මේ යුනිවර්සිටිස් වල ස්ටාෆ් රටවල්ක බලනකොට ලංකාවේ ලොකු රිසර්ච් නොවුනට ඉතින් ඒ වලින් ඇත්තම අපි දෙයක් දකින්නේ නැහැ නේද? කියන්නේ ලංකාවෙත් රිසර්ච් වෙනවා. ගොඩක් හොඳ රිසර්ච් වෙනවා. මොරටුව කොළඹ වගේ යුනිවර්සිටිස් වල පෙරදින වගේ රිසර්ච් වෙනවා. රිසර්ච් වෙනවා. හැබැයි ඒකෙන් ලොකු ඉම්පැක්ට් එකක් වෙනවද? සහ ඒ රිසර්ච් කරන කට්ටිය ඒ රිසර්ච් එකෙන් දෙයක් එළියට දෙන්න try කරනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මේකට ඒගොල්ලෝ රිසර්ච් කරන්නේ සිලිකන් වැලි යන්නේ. ඔව් අන්න ඒකයි. අපි කොහෙට යන්නද රිසර්ච් කරන්නේ? අපි රිසර්ච් කරන්නේ සිලිකන් වැලි එකට යන්න බලාගෙන. එතන අර තියෙන අනිත් අව තමයි කියන්නේ මේ කරිකියුලම් එක මම අර ගියගෙන ආව දේ තමයි කියන්නේ අපි දැන්ටත් ඇත්තටම පාවිච්චි කරන්නේ ඓතිහාසික කරිකියුලම් අපේ ඩිග්‍රී වල. එතකොට පුරා විද්‍යාව තමයි වැඩි හරියක් කරන්නේ. එතකොට අර ඒවත් එක්ක කියන්නේ ඒ මම මේ කතා කරන්නේ අර මේන්ස්ට්‍රීම් සමාජය කියන එක එතනට ඇවිල්ලා නැහැ කියන එක. කියන්නේ අර එතෙන්ට අප්ඩේටඩ් නැහැ. එතෙන්ට පුෂ් කරන්නේ නැහැ. අර ඒ වගේ මෙන්ටැලිටි එකක් නැහැ. එතකොට ඔය තියෙන ප්‍රෝග්‍රෑම් ටික තමයි අපි ගොඩක් කාලට කරගෙන යන්නේ. ළඟදී එක හොඳ දෙයක් වුණා මේ අවුරුදු දෙකකට දාගෙන මම හිතන්නේ මොරටුවේ AI ආටිෆිෂල් ඩිග්‍රී එක නේද? ඔව් ඩිග්‍රී එකට හරි ඒ ඩිග්‍රී හොඳයි ප්‍රශ්න නැහැ. හැබැයි ඇත්තටම AI කියලාම ඩිග්‍රී එකක් තියෙනට වඩා කම්පියුටර් සයන්ස් වගේ අර ටිකක් මොකක්ද කියන්නේ බ්‍රෝඩ් ඒරියා එකක් තියෙන ඩිග්‍රී එකක් කරලා අර වගේ නීෂ් ෆීල්ඩ් එකට යන එක හොඳයි නේද මේ කවුද? BSc එක මේ CS වගේ යන කොමන් එකට යන එක හොඳයි. ඔව් ඇත්තටම ඒක තමයි. මොකද අර දැන් AI කියන්නේ කම්පියුටර් සයන්ස් කියන ලොකු ෆීල්ඩ් එකකට ගොඩක් පොඩි තැනක්නේ. එතකොට කෙලින්ම ඩිග්‍රී එකක් එහෙම කරනවට වඩා CS වගේ ලොකු ඩිග්‍රී එකක් කරලා ලොකු ඒරියා එකක් තියෙන ඩිග්‍රී එකකින් අර වගේ දෙයකට යන එක මම හිතනවා ගොඩක් හොඳ වෙයි කියලා ඉතින්. සොලිඩ් ෆවුන්ඩේෂන් එක. හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙනවා අනිවාර්යයෙන්. අපි කෝස් කන්ටෙන්ට් එක බලලා නැහැ. ඔව්. AI කියලා මාකට් කරලා තියෙනවා. සුගන්නුනා ඇති අප. ඔව්. උගන්නනවා ඇති. ඔව්. අනිවාර්යෙන් කොහොමද ඕනේනේ. ඒක ඩිග්‍රී කරන්න එපා කියලා. ඔව්. ඩිග්‍රී කරන කට්ටියත් අපිත් එක මේ අපිට බයින්න එපා මේ. ඔයාලගේ කෝස් එක ගැන ඔයගොල්ලෝ කමෙන්ට් එකක් ඔව් කමෙන්ට් එකක් දාන්න ඔක්කොම අපි මොරටුවේ නෙමෙයි අමි අමරටුවේ මේ මම කොළඹ මේ එතකොට මේ අපි එහෙම ලොකුවට දන්නේ නැහැ මේ අපිටත් ඕනේ අර සංවාදයෙන් ඔව් ඩිස්කෂන් එකක් දාන්න තමයි අපිටත් ඕනේ. අන්න ඒකයි. එතන අර මට මතක් වුණේ නැත්තර මේ කියන්නේ මේ මට මෑත කාලේ අහන්න හම්බෙච්ච නිකන් මේ බස්වර්ඩ් එකක් කරේ තියෙන ඩිග්‍රී එක. ඉතින් ඔන්න ඔය තමයි ස්ටාර්ට්අප් කතාව. ඔව්.
එතුර සරලම හේතුව තම මේ අර අපිට හයිරිස් කැපිටල් එක නැති එක එවනට අපේ කල්චයක පුෂ්චයක් නෑ සහ අපිට එහෙම කරන්න තන ඉකනොම එකක් නෑ ති ඒවත් එක්ක අපි දකින්න නෑ හැබැයි ලංකාවේ නැති නෑ තියෙනවා අමාරුවෙන් තියෙන කරගෙන එන්වෙන්චස් කියලා තියෙන වෙංච කැපිටල්ෆර්මයක් කවුද චලින්ද අබේකෝන් කරන මේ එයාගේ වෙංච කැපිටල් ෆර්මයක් තියෙන ඉතින් ඒ වගේ දේවල් තියෙනවා නැති නෑ හැබැයි ඉතින් අඩුයි ඔයාලටත් මොන හරි ස්ටාර්ට් එකක් කරන්න ඕන නම් ඔයාලට මොකක් හරි ප්‍රොඩක්ට් අයිඩියා එකක් තියෙනවා හැබැයි ඒක ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්න දන්නේ නැත්තම් ඩෙවලොප් කරන්න බැරි නෑ ඔයගලන්ට තියෙන අයිඩියා එක විතරයි නේ ඔයාලට පුළුවන් අපිට කතා කරන්න අපිට පුළුවන් මොකක් හරි කරලා දෙන්න නේද අපිට පුළුවන් පොඩි උදව්වක් දෙන්න ඇඩ් එකත් මේකත් එක්ක දාගන්නවා මේ අපේ සෝෂියල්ස් තියෙනවා පල්ලෙහා අපිට ඉන්ස්ටාග්‍රෑම් හරි මෙසේජ් එකක් දාන්න ඊමේල් එකක් හරි ඕනම දෙයක් මේ කියන්න අපි අද කතා කරපු මේ ටොපික් එක ගැන ඉස්සරහටත් අපි අනිවාර්යෙන් කතා කරමු මේ ඔයගොල්ලෝගේ මේක තව හොඳට දිගහැරලා කතා කරන්න පුළුවන් අපි ටික ටික බලමු ඔව් ඔයගොල්ලන්ගේ අයිඩියාස් සහ කමෙන්ට්ස් දෙන්න මේ සම්බන්ධයෙන් ඉතින් ඒ ටික තමයි එහෙනම් අනේ නිකන් තියෙන subscribe button එක ඔබන්න එහෙම කරන්න කමෙන්ට් කරන්න ලබන සතියේත් බලන්න ඊළඟට